ඉන්ටර්විව් එකට යන්න කියලා හිතුණා. ඔව්. ඒකනේ ස්පෙෂල් වීඩියෝ එකට ස්පෙෂල් විදිහට නම් ඉන්නේ. සෝ අද මම ඔයගලට ඉම්පෝටන්ට් දේවල් පහක් කියනවා ඉන්ටර්විව් එකට යනකොට කරන්න ඕන. රෙඩිද? මේ පහ කරොත් ඉන්ටර්විව් එක පොසිටිව් ධනාත්මක පැත්තට යන ප්‍රතිශතය වැඩි. හරිද? ඕකේ මම කියන්නේ ඔයාලට ජොබ් එක ෂුවර් කියලා. නමුත් ප්‍රතිශතය වැඩි. ඕකේ රයිට්. නම්බර් 1. කොණ්ඩේ කපල යන්න. ඉන්ටර්විව් එකට යන දවසට ඔයා කොණ්ඩේ සුමානකට ඉස්සෙල්ලා කැපුවොත් කමන්නේ නැහැ. කොණ්ඩේ කපන්න. කොණ්ඩේ කපලා ලස්සනට සයිඩ් බර්න්ස් හදලා ලස්සනට රැවුල කපලා රයිට් ඔක්කොම කණේ මයිල් කපන්න නහය මයිල් කපන්න. very important. ඔයගොල්ලෝ හිතනවා පොඩි සීන් පොඩි ලොකු සීන් නෙමෙයි කියලා. ඕවා ගොඩක් important දේවල්. රයිට් මිනිස්සුන්ට කණේ මයිල් පේනවා නහය මයිල් පේනවා. ඒවා පෙනුනම වෙන්නේ දැන් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලන් ඔටෝමැටිකලි ඉන්ටර්විව් කරන එකට හිතනවා මෙයාගේ යම්කිසි වරදක් තියෙනවා කියලා. අප්සෙට් එකක් තියෙනවා කියලා. ඉතින් පින් සිද්ධ වෙයි. කොණ්ඩේ කපන්න ලස්සනට හොඳට කොණ්ඩේ කපන්න ප්‍රොෆෙෂනල් විදියට කූල් විදියට නෙමෙයි කූල් වෙන්න එපා රයිට් කූල් වෙන්න ක්‍රියට් ගහන්න රයිට් නමුත් ඉන්ටර්විව් එකට යනකොට කොණ්ඩේ ලස්සනට කපන්න ප්‍රොෆෙෂනල් විදියට තමන්ට ඕන ජොබ් එක මැනේජර් කෙනෙක් ජොබ් වෙන්න මැනේජර් වගේ කොණ්ඩේ කපන්න රයිට් මැනේජර් ජොබ් එකට කමල් හසන්ගේ මේ ෂාරුක් ખાනයි කොණ්ඩේ කපන්න එපා කණේ මයිල් කපන්න නැහැම එක ඔය නම්බර් 1 නම්බර් 2 හොඳට දත් මැදලා හොඳ පර්ෆියුම් එකක් ගාලා යන්න ඕගොල්ලන් හිතන ඇති ඒගොල්ලන්ට වැඩ නැහැ. ඔයා බස් එකේ නම් එන්නේ ඉන්ටර්විව් එකට. ඔයා බයික් එකක නම් එන්නේ බැහැලා පොඩි මූණ පොඩ්ඩක් ෆ්‍රෙෂන් අප් කරලා පොඩ්ඩක් කාම් ඩවුන් වෙන්න ඉස්සෙල්ලා. කාම් ඩවුන් වුණාට පස්සේ ඔයාගේ බ්‍රෙත් එක ෆ්‍රෙෂ් කරගන්න. ඒ එන ඔයගොල්ලන්ට තත්මදින වෙලාව නැත්තම් එතෙන්ට ගිහිල්ලා ඔබ්වියස්ලි රයිට්. එහෙනම් මොනවයි චුයින් ගම් එකක් හරි මින්ට් එකක් හරි කාලා ඒක හොඳට කට ඒ ස්මෙල් එක ආවට පස්සේ චුයින් ගම් එක හරි මින්ට් එක හරි විසි කරන්න. විසි කරාට පස්සේ පර්ෆියුම් පොඩ්ඩක් ගන්න. මොකද ඔයගොල්ලන්ට ওই පොඩි දේවලුත් දැන් අර සාමාන්‍ය ඇස් කන් නාස ඒවා අහලා තියෙනවනේ ඔයගොල්ලෝ මිනිස්සුන්ට ෆීල් වෙනවා මෙයා ගාව හරි සුවඳයි මෙයා ෆ්‍රෙෂ් කියලා ෆීල් වෙනවා ඉතින් ඒකට ලෑස්ති වෙලා යන්න ඔය තමයි නම්බර් 2 නම්බර් 3 මම ගොඩක් දැකලා තියෙන එකක් තමයි ඔයා අඳින්නේ කොලර් තියෙන ෂර්ට් එකක් නේ ටයි එකක් දාන්න රයිට් කොලර් තියෙන ෂර්ට් එකක් අඳිනකොට ටයි එකක් දාන්න මේ අන්තිම බොත්තම දාන්න බැරි නම් ඒක ඉන්ටර්විව් එකට අඳින්න බෑ තේරුණාද රයිට් ඉන්ටර්විව් එකට අඳින්න පුළුවන් එක කොල්ල එක දාන්න පුළුවන් වෙන්න ඕන ඊට පස්සේ ටයි එක ලස්සනට දාන්න පුළුවන් වෙන සමහර කට්ටිය මම දැකලා තියෙනවා මේ අන්තිම බටන් එක දාන්න නැතුව ටයි එක දාලා තද කරන් යනවා ඒක හරියන්නේ නැහැ ඒක අන්ප්‍රොෆෙෂනල් ඉතින් ලස්සන ටයි එක අඳින ටයි එක සාමාන්‍යයෙන් ප්ලේන් කලර් ලස්සන රතු වගේ ටයි එකක් අඳින්න මොකද රතු නිල් කෙලින්ම ඇහැට වදිනවා සෝ හොඳ නේවි බ්ලූ එකක් හරි රතු පාට ටයි එකක් හරි අඳින්න හරිද සුදු පාට ෂර්ට් එකක් එක්ක ලස්සන සුදු පාට ෂර්ට් එකක් එක්ක රතු පාට එකක් හරි නිල් පාට එකක් ඇඳම ප්‍රොෆෙෂනල් ස්ලිම් ෆිට් තමන්ගේ ඇඟට හරියන හොඳ අලුත් ෂර්ට් එකක් අඳින්න. නම්බර් 4 පුළුවන් නම් තමන්ගේ ෂර්ට් එකට කෆ්ලින්ග්ස් දාන්න. රයිට් කෆ්ලින්ග්ස් දැම්මට පස්සේ ෂර්ට් එකේ පොඩි ගතියක් එනවා ලුක් එකක් එනවා බේසික් කෆ්ලින්ග්ස් දැන් ඔය ලොකු විකාර කෆ්ලින්ග්ස් මිනිමම් මැනික් ගල්ලෙක් එහෙම කෆ්ලින්ග්ස් දාන්න එපා බේසික් ලස්සන කෆ්ලින්ග් එකක් තමන්ගේ බෙල්ට් එකට සපත්තු දෙකට මැච් වෙන කළු පාට ලස්සන කෆ්ලින්ග් එකක් දාන්න. රයිට්? දාලා හොඳ ස්මාර්ට් වට යන්න. අන්තිම එක තමන් අඳින කලිසම කළු වෙන්න ඕන. තමන් අඳින සපත්තු දෙක කළු වෙන්න ඕන. තමන් අඳින මේස් දෙක කළු වෙන්න ඕන. රයිට්? කලිසම ලෙන්ත් එක හරි ගන්න තියෙන්න ඕන. ඒ කියන්නේ දිග වැඩි වෙන්නත් බෑ, කොට වැඩි වෙන්නත් බෑ. ඒ කියන්නේ තමන්ට ඉන්ටර්විව් එකට යනකොට මම මේ ඔක්කොම කියන්නේ ඊයේ හිතලා අද යන්න බෑ. ඉන්ටර්විව් එක යන සුමානයක් තිස්සේ තමයි ලෑස්ති වෙන්න ඕන. කොණ්ඩේ ගැන හිතන්න ඕන, සපත්තු දෙක ගන්න ඕන. කලිසම දිග වැඩි නම් එක්ස් වීඩියෝ එකෙන් කියන්න. සර්විසස් යාව.